කායනාව වරුනේ නැරිනවා කෙලිගෙන වාඩි වෙනවා මගෙන් අහන්න තෝ වාඩි වෙන්නේ මෙතන මොකද ප්‍රශ්නේ මේ ළඟදී ආපු ෆිල්ම් එකකට මම පත්තරේට ਵਿਚාරය අල්ලුවා දැන් ඊ ඩිරෙක්ටර් මට මරණ තර්ජන කරනවා එහෙම කොහමද චිත්‍රපටයකට ਵਿਚාරයක් ලියුවා කියලා මරණ තර්ජනය කරන්නේ තමුන්ට ඔය මරණ තර්ජනය කරේ නිවසට ඇවිල්ලාද දුරකථනයෙන්ද නෑ සර් Facebook එකකින් Facebook එකේ දැන් එතකොට තමුන් ඔය චිත්‍රපටියට ਵਿਚාරය ලිව්වේ ඒ චිත්‍රපටියේ බල්ලද රාජකාරී පොත් නීති රට තියන්නේ දාන කුඩුවට ඇත්තටම සර් මට මේ ෆිල්ම් එක බලන්න බැරි වුණා හැබැයි අපේ වයිෆ් බැලුවා එයාගෙන් අහලා තමයි මම මේ පත්තරේට ਵਿਚාරය ලිව්වේ තමුසේ මාර මිනිහෙක්නේ thank you sir දැන් තමුසේගේ වයිෆ් අනාචාරයේ ගිහිල්ලා දුරාචාරයේ හැසිරෙන ඔය පික්චර් එක බැලුවා කියලා බොරුවක් කියලා මොකක් කරේ බොරු කතාවක් තමුසේට ගොතලා කිව්වා නම් තමුසේ ਵਿਚාර ලියන ඔය කතාවනේ ඇත්ත සර් මගේ ගෑනේ ෆිල්ම් එකක් බලන්න කියලා මගේ යාළුවෙක් හිටිය හෙන්රි කියලා මිඩියත් එක රවුම් ගහලා මාට්ට වුණා මගේ අඩුපා දුකක් නැතුවම නෙමෙයි සර් අනුන්ගේ රෙද්දල් හොයන්න පොයි තමුසේ අනුන්ගේ චිත්‍රපටිවල අඩුපාඩුකම් හොයන්න නැතුව තමුසේගේ ගෑණිගේ අඩුපාඩුකම් ටික හොයලා බලන්න තමුසේගේ toy තියෙන අඩුපාඩුකම් වලට සිංහල බේතක් හිතක් කරගත්තා තමුසේට ඕම අඬන්න වෙන්නේ නැහැ නේ ඔය අපි හැම මගුලම ජීවත් වෙන්න ඕනේ තමයි ඔය එහෙම කියලා ඒ මිනිස්සු මේ චිත්‍රපටියක් කරන්න කොච්චර මාන්සි වෙලා අනිත් එක මේ චිත්‍රපටිය ප්‍රදර්ශනය කරන්න කොච්චර මාන්සි වෙනවද අයිසේ මේ අනුන්ට කෙල්ලලා සල්ලි හම්බ කරන්න එපා ඕයි ඊට වඩා හොඳයි හතරමං හන්දියක හිඟා කරනවා සර් මේ වෙලාව මට උදව් කරන්න ඕන සර් ගැන මම හොඳ කවියක් ලියලා Facebook දාන්නම් තමුසේට කවි ලියන්නත් පුළුවන්ද ඇත්තටම කියන්න සර් මම ෆිල්ම් ගැන මෙලෝදියක් නොදන්නුනාට මට හොඳට කවි ලියන්න පුළුවන් කවුද කියන්නේ Facebook එකේ ඉනයිම තමයි තමුසේගේ මේ කවි සංකල්පනා වැල් බයිල් වලින් මට වැඩක් නැහැ තමුසේගේ නම කියනවා සර් ප්‍රසන්න කොඩිප්පිලි ප්‍රසන්න කොඩිප්පිලි මේකත් මතක තියාගන්න චාරයක් නැති හැම එකම පික්චර් වලට ਵਿਚාර ලිව්වා කියලා ਵਿਚාරක වෙන්නේ නැහැ විශේෂයෙන් තමුසේලා වගේ කවි කොලකාරයෝ හරිද ඊට පස්සේ කඩප්පුලි වැඩ කරලා මේ පැත්ත පලාතේ එන්න හිතන්නවත් බෑ කොඩිප්පි ඉතින් මෙයාගේ වස මේ සර් අර සර් කට උත්තරයක් දෙන්න කිව්වා හරි යන්න සර් ඉන්න ඇතුලේ යන්න ඇතුලට කමක් නෑ යන්න ඕම යන්න ඇතුලට යන්න මිස් මේ වගේ දේවල් දැක්කම මටත් කවිසිතුලි පහළ වෙන කඩප්පුලි නෙමෙයි අනේ කොඩිප්පිලි සෝරි